මධ්‍යම කඳුකරය හරහා සැතපුම් 186ක්, ඒ කියන්නේ කිලෝමීටර් 300ක් දුරින් දිවෙන ශ්‍රී ලංකාවේ පෙකෝ ට්‍රේල් ටයිම් සංගරාව විසින් 2025 අවුරුද්දේ, ඒ කියන්නේ මේ අවුරුද්දේ ලෝ විශිෂ්ටතම ස්ථාන වලින් එකක් විදිහට නම් කරලා තියෙනවා. මම්පෙත් අදියර 22කට බෙදෙන මේක එක් දල වශයෙන් කිලෝමීටර් 12ක් දිගයි. තේවතු, ගම්මාන, වනාන්තර වගේම විවිධ පරිසර පද්ධති හරහා මේ පෙකෝ ට්‍රේල් ගමන් කරනවා. විවිධ පක්ෂි විශේෂ, මුවන්, වඳුරන්, දිවියෝ, අලි අතින් වගේ සත්තුත් මේ මම්පෙත් අවස්ථාවලින් දැක් ගන්න පුළුවන්. පෙකෝ ට්‍රේල් මහනුවරින් ආරම්භ වෙලා හපුතලේ, හැටන්, ඇල්ල වගේ ප්‍රදේශ හරහා ගිහිල්ලා නුවරඑළියෙන් තමයි අවසන් වෙන්නේ. පෙකෝ ට්‍රේල් නිර්මාණය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධනය වගේම ජීවනෝපාය නගා සිටුවීමට. ඒ වුණාට පෙකෝ ට්‍රේල් හින්දා ලංකාවේ සුන්දරත්වය ලෝකෙටම ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා.